ආයිබෝවන් අපි වටේ තියෙන දේවල් දිහා බලද්දි කවදා හරි හිතලා තියෙනවද අපි වාඩි වෙලා ඉන්න පුටුවේ ඉඳලා අහසේ පාවෙන වලාකුළක් දක්වා මේ හැම දෙයක්ම ඇත්තටම හැදිලා තියෙන්නේ මොනවයින්ද කියලා. ඒක බැලූ බැල්මට සරල ප්‍රශ්නයක් වගේ පෙනුනට ඒකෙන් අපිව කෙලින්ම විද්‍යාවේ හදවතටම අරගෙන යනවා. අපි අල්ලන, දකින, හුස්ම ගන්න හැම දෙයකම තියෙන අර මූලිකම ගොඩනැගුම් මේකකය මොකක්ද? හොඳයි. අද අපි ඒ රහස හෙළිදරව් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. විද්‍යාවට අනුව නම් අර ප්‍රශ්නෙක තියෙන එක වචනයක උත්තරයක්. ඒ තමයි පදාර්ථය. සරලවම කිව්වොත් යම්කිසි දෙයකට බරක්, ඒ කියන්නේ ස්කන්ධයක් තියෙනවා නම්, ඒ වගේම ඒක අවකාශයේ ඉඩක් ගන්නව නම්, අන්න ඒකට තමයි අපි පදාර්ථය කියන්නේ. ඒ කියන්නේ මේ මුළු විශ්වයම හැදලා තියෙන ද්‍රව්‍යය තමයි මේ. ඉතින් අපේ මේ විග්‍රහයේදී අපි මුලින්ම පදාර්ථයේ විවිධ මුහුණුවර ගැන කතා කරනවා. ඊට පස්සේ ඒ දේවල් මනින්නේ කොහොමද කියලාත් බලනවා. අවසානයේට ඝන ද්‍රව්‍ය වලටම ආවේනික වුණු විශේෂ ගුණාංග කිහිපයකුත් අනාවරණය කරගන්නවා. හරි, එහෙනම් අපි යමු අපේ පළවෙනි ප්‍රධාන මාතෘකාවට. පදාර්ථය කියන දේ හැමතිස්සෙම එකම ස්වරූපයකින් නෙවෙයි අපිට හම්බ වෙන්නේ. ඒක ප්‍රධාන අවස්ථා තුනකින් නැත්නම් වෙස්වලා ගැනීම් තුනකින් අපිට දකින්න ලැබෙනවා. පළවෙනි අවස්ථාව තමයි ඝන. ඝනයක විශේෂත්වය තමයි එකට නියත හැඩයක්ුත් නියත පරිමාවකුත් තියෙන එක. හිතන්නකෝ එකට තද කරලා අහුරුතු සෙනගක් වගේ කියලා. එයාලට හෙට මෙහෙට යන්න බෑ නේද? අන්න ඒ වගේ තමයි ඝනයක අංශුත් එකිනෙකට තදින් බැඳිලා ස්ථාවරව හිර වෙලා තියෙන්නේ. ඒ නිසා ඒවා නිකම්ම වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට මේ ගල දිහා බලන්න. ඒක මේසයක් උඩ තිබ්බත් බිම තිබ්බත් ඒකේ හැඩයවත් ඒක ගන්න ඉඩ ප්‍රමාණයවත් වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒකේ අංශු ඒ හැඩයට තදින් අගුල වැටිලා තියෙන්නේ. මේක තමයි ඝනයක නියම ලක්ෂණය. දෙවෙනුව ද්‍රව. මෙතනදී කතාව ටිකක් වෙනස්. ද්‍රවයකට නියත පරිමාවක් තිබුණට නියත හැඩයක් නැහැ. ඒකට හේතුව ද්‍රවයක අංශු එකිනෙකට ළඟින් තිබුණත් ඒවට එකිනෙකා පහු කරගෙන ලිස්සලා යන්න නිදහසක් තියෙනවා. අන්න ඒ නිසා ඒක දාන භාජනය මොකක්ද? ඒකේ හැඩය ගන්නෙ. මේ රූපයෙන් ඒක හොදටම පැහැදිලි වෙනව නේද? වතුර ටිකක් බෝතලයකට දැම්මම බෝතලේ හැඩය ගන්නවා. කෝප් එකකට දැම්මොත් කෝප්පේ හැඩය. හැඩය වෙනස් වුණාට වතුර ප්‍රමාණය, ඒ කියන්නේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ. තුන්වෙනි අවස්ථාව තමයි වායු. වායුවකට නියත හැඩයක්වත් නැහැ, නියත පරිමාවකුත් නැහැ. මෙතනදි වෙන්නේ වායුවක අංශු වලට අධික ශක්තියක් තියෙන නිසා ඒව එකිනෙකින් ගොඩක් ඈතින් හිතන අතේ නිදහසේ චලනය වෙන එක. ඒ නිසා ඒක ඕනෑම ඉඩක් සම්පූර්ණයෙන්ම පුරවන්න පැතිරිලා යනවා. බැලූන් ගැන හිතුවම මේක හොඳටම තේරෙනවා. ඇතුළට පුම්බන වාතය බැලූන් එකේ හැම අස්සක් මුල්ලක් නෑරම පැතිරිලා ඒකේ හැඩයම ගන්නවා. රවුම් බැලූන් එකක රවුම් හැඩයත් දිග බැලූන් එකක දිග හැඩයත් ගන්නෙ අන්න ඒකයි. හොඳයි. එහෙනම් අපි මේ කතා කරපු ටික එකපාර මතක් කරගමු. මේ වගුව දිහා බලන්න. ඝන නියත හැඩයයි නියත පරිමාවයි දෙකම තියෙනවා. ද්‍රව නියත පරිමාවක් විතරයි, හැඩයක් නැහැ. වායු ඒ දෙකම නැහැ. සරලයි නේද? හරි. මේ ඝන, ද්‍රව, වායු මෙච්චර එකිනෙකට වෙනස් නම් කොහොමද අපි මේ හැමදේම එකට අරගෙන පදාර්ථය කියලා කියන්නේ? මොකක්ද මේ හැමෝටම තියෙන පොදු දේ? ඒකට උත්තරය තමයි මේ හැම අවස්ථාවකටම පොදු ගුණාංග දෙකක් තියෙනවා. එකක් තමයි ස්කන්ධය. ඒ කියන්නේ ඒකේ අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය. අනික තමයි පරිමාව. ඒ කියන්නේ ඒක අවකාශයේ ගන්න ඉඩ. පදාර්ථයේ ඕනෑම අවස්ථාවක මේ ගුණාංග දෙකම තියෙනවා. හරි. ස්කන්ධය නම් තරාදියකින් මනින්න පුළුවන්. ඒත් පරිමාව පෙට්ටියක් වගේ එකක නම් දිග, පළල, උස මැනලා හොයා ගන්න පුළුවන්. ඒත් ගලක් වගේ නිශ්චිත හැඩයක් නැති දෙයක පරිමාව මනින්නේ කොහොමද? මේකට නියම ක්‍රමයක් තියෙනවා. අපි කියනවා ජල විස්ථාපන ක්‍රමය කියලා. හරිම ලීසි. මුලින්ම භාජනයකට වතුර දාලා ඒ මට්ටම ලකුණු කරගන්නවා. ඊට පස්සේ පරිමාව හොයන්න ඕන ගල හෙමින්ම වතුරේ ගිල්වනවා. එතකොට මොකද වෙන්නේ? වතුර මට්ටම උඩ යනවා. අන්න ඒ උඩ ගිය වතුර ප්‍රමාණය තමයි හලියටම අර ගලේ පරිමාව. හරිම අපූර්වයි නේද? හොඳයි. දැන් අපි අපේ ගවේෂණයේ අන්තිම එවැගේම හරිම රසවත් කොටසකට එන්නේ. විශේෂයෙන්ම ඝන ද්‍රව්‍ය වලට විතරක් ආවේනික වුණු බැලුවැලමට පේන්නේ නැති සැඟවුණු ගුණාංග කීපයක් ගැන කතා කරමු. පළවෙනි එක තමයි භංගුරතාව. මේක තේරුම් ගන්න ලේසිම ක්‍රමය තමයි වේලුණු ස්පැගටි නූලක් හිතන එක. ඒක නැමෙන්නේ නැහැ, ටක් කළ කැඩෙනවා නේද? අන්න ඒ වගේ පීඩනයක් ආවම නොනෙමි කුඩු වෙලා යන ගතිය තමයි භංගුරතාව කියන්නේ. මේ බලන්න, හුණු කූරක්, වීදුරුවක්,
අඟුරු කෑල්ලක් මේ ඔක්කොම භංගුරයි. පොඩි පීඩනයකින් කැඩිලා කුඩු වෙලා යනවා. ඊළඟට ප්‍රභාමත් බව. මේක හරිම සරල දෙයක්. ඒ කියන්නේ යම්කිසි දෙයක මතුපිට තියෙන දිලිස්සෙන ගතිය. ඒක ආලෝකය පරාවර්තනය කරන විදිහ. රත්තරන් රිදි වගේ ලෝහ දිලිසෙනවා දැකලා තියෙනවානේ. අන්න ඒක තමයි ප්‍රභාමත් බව. මේ දිලිසෙන ගතිය නිසා තමයි ඒවා ආභරණ හදන්න වගේ දේවල් වලට ගොඩක් වටින්නේ. අන්තිමට බලමු ප්‍රත්‍යාස්ථාතාවය ගැන. මේකත් අපි හැමදාම දකින දෙයක්. රබපටියක් ඇදලා අතෑරීම මොකද දෙන්නේ? ආයෙත් පරණ හැඩයටම එනවා. අන්න ඒ හැකියාවට තමයි අපි ප්‍රත්‍යාස්ථාතාවය කියලා කියන්නේ. හොඳයි. ඉතින් අපි මේ කරපු ගමනෙන් මොනවද ඉගෙන ගත්තේ? එකක් අපි වටේ තියෙන හැමදේම හැදිලා තියෙන්නේ පදාර්ථයෙන් කියලා. දෙක ඒ පදාර්ථය ඝන, ද්‍රව, වායු කියලා ප්‍රධාන අවස්ථා තුනකින් තියෙනවා. තුන ඕනෑම පදාර්ථයකට ස්කන්ධයකුයි පරිමාවකුයි තියෙනවා. අන්තිමට ඝන ද්‍රව්‍යවලට විතරක් විශේෂ වුණු බංගුරතාව, ප්‍රභාමත් බව, ප්‍රත්‍යස්තතාව වගේ සැඟවුණු ගුණාංගත් අපි අඳුනගත්තා. ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා තියෙනවා ස්වභාව ධර්මීය දිහා ගැඹුරින් බලන්න එතකොට හැමදේම හොඳට තේරෙයි කියලා. ඇත්තටම අද අපිත් කලේ ඒකේ පොඩි කොටසක් තමයි. ඉතින් දැනීමේ දැනුමෙන් පස්සේ ලෝකය දිහා බලද්දි පේන හැමදේම ඝනද, ද්‍රවද, වායුද කියලා හිතේ. ඒ වගේම අපි කතා කරපු ගුණාංග ඇරුණම තව මොන වගේ රහස් ස්වභාව ධර්මයේ හැංගිලා ඇද්ද කියලා හිතන්න. ඒක හරිම ආශාවදජනක ගවේෂණයක් වේවි.